රාපතේ එනවා බං. කවුද? ඒ ඉන්නේ බං. ඒ මොකද්ද උල? කට ඇරියොත් ලොකු ප්‍රශ්නයක් එනවා බං. ඒකේ? නෑ බං. ඔක මොනවා හරි කිව්වොත් එහෙම ඒකට ඇස්සව දිනවා. ඉස්සරහට? ඔව්. ඔබ කියන්නේ අපි ගිය පාර වෙසක් එකට කූඩුව ගැව්වේ. මේක ඇවිල්ලා ඉවරලා කැටයන් ටික දැකලා ඉවරලා කිව්වා අම්මා කැටයන් ටිකේ ලස්සන කියලා. ස්විච් එක දැම්මා විතරයි කූඩුවම ගිනි ගත්තා බං. ඒ ඌ මේ පැත්තට එනවා බං. යන්න මගහැරලා යන්න ඕන. සීපේ යන්නේ. අම්මට සිරි කොල්ල කොහෙද යන්නේ? අඩේ නෑ බං මේ අපි පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් පොඩි ආතල්ලක් දාලා ටවුන් එක වටේ මේ දැන් ගෙදර යන්න හදන්නේ බං. ගෙදර යන්න නේ හදන්නේ. ඔව් ගෙදර. ආ මේ මොකක් හරි වැඩක්ද? ඕන්න මාස් සෙට් වෙන මාත් මේ අද දැන් මොකුත් වැඩකුත් නැහැ ඉතින් මට. ඔව් අයියේ මේ අපි ගෙදර යන්නේ. අපි අයියා අලුතෙන් ෆෝන් එකක් ගත්තනේ. ඒකට බැක්කවරයක් ගන්න ආයි. ඈ? අන්ද ෆෝන් එකක් ගත්තද කෝ පින්නහන්. Oh no. යන්නේ. ඕක පට්ට ෆෝන් එක ඈ. මේ මල්ලි එහෙනම් මං ගිහිල්ලා එන්න. තටෝ. බලපන් අලුත්ම ෆෝන් එක මොකක් වුණාද දන්නේ නැහැ. උඹට කටපු ගහගෙන ඉන්න බෑනේ. වරෙන් දැන් යමන් මේක වොරන්ටිවත් ක්ලේම් කරගමු. අස්සාට වොරන්ටි තියනවායි? වරේ යන්න. ඉතින් මචං මේක මාර කට්ටක් කාලා බං හොයාගත්තේ මේ කන්ඩිෂන් ආය අපිට ගන්න නෑනේ මචං. හොයන්න නෑ. හැබැයි අරන් ෆුලි රීස්ටෝර් කරලා ෆුල් පේන්ට් එකක් ගහලා ඔක්කොම කරා මචං. ආයෙ ඉතින් වැඩක් නෑ. මේ වගේ එකක් නෑ ආයෙ හොයාගන්න කොහෙවත්. නෑ 4DR6 නෑනේ මචං. 5 එන්ජින් තියෙන්නේ මෙලෝ රහක් නෑ. මේ සුපිරි භාණ්ඩයක්. ඔව් ටර්බෝ. ඔව්. අම්මට සිරි මේ ඩයල් එක එනවා මචං. මේ ඕකගේ කට හොඳ නෑ. හරිද? ඕකට දැන් මේක කිව්වොත් එහෙම වාහනේට මොනවත් නැතුව සද්ද නැතුව හිටපන් ඈ. අම්මට සිරි මුදියා. මට කංචුකය. මේ මොකද ඉන්නේ ඉතින් මේ දවස්වල ඈ? මේ මචං ඉන්නවා මචං. ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද වැඩ තමා බං. ඔව්. අම්මට සිරි මේ අලුතින් වණ්ඩියක්වත් දැස්සුවද? මේක දන්නේ නැද්ද මම මේක මේ මුදිත අලුතෙන් ගත්ත වාහනේ. මුලින් මේ 4DR5 රීස්ටෝරේෂන් කරලා ගත්තේ. මේ පේන්නේ නැද්ද මං ටයර් වල සයිස්? අඩු මුගේ අලුත්ම වාහනේ බණ්ඩේ දැක්කේ නැද්ද? මගේ. ඔව් thank you. මං ගත්තේ ඔව් බං. නෑ. 4DR6 එක මචං. අම්මට සිරි ඒකද මේ? මගේ මං ගත්තේ. ඇෂ් පට්ට වාහනේ ඈ. කොහොම වරුවට තියෙන කහපාට වරු කලේ ඈ. හැබැයි මචං කමක් නැහැ ඉතින් දැන් අරන් ඉවරයිනේ. හැබැයි මට කලින් කතා කරා නම් මම මීට වඩා හොඳ සෙට් කරනවා ඈ. මීට වඩා හොඳ සෙට් කරනවා. කහපාට නෙමෙයි හැබැයි කහපාට වගේ ළඟ යන කලයක් හරි සෙට් කරනවා මට කලින් කිව්වා. කමක් නැහැ ඉතින් මේකත් තවුලන්නේ නැහැ. පට්ට වාහනේ ඈ. මේ මට පොඩි ගමනක් තියෙනවා මං ගිහිල්ලා එන්න. එහෙනම් සෙට් එක හරි බං හරි. හරි ඈ. බයි මචං. හරි thank you මචං. බයි කංචික. හරි. ඉතින් බලපංකො බං උඹට බූරුවට කිව්වා ඕකට කියන්න එපා කියලා. යකෝ මේක දැන් යන ටිකට මොනවා වෙයිද දන්නේ. කට හොඳ නෑ නේ උගේ බං. ඉගෙන එකක් උඹලට තේරෙන්නේ නෑ. නැගපන්. බලපංකො ඉතින් මං උඹට කිව්වනේ බං ඕකට කියන්නේ. ඕක කට හොඳ නෑ. වාහනයකට හූල් ලැව්වොත් වාහනේ ඉවරයි. දැක්කනේ කියපු කතා. චි. ඔය බල යකෝ මෙච්චර මේ A to Z හදපු වාහනේ බලපංකො දැන් මේක මේ ගියා උඹ කිව්වනේ මුට ගත්ත කියලා. දැන් මේක ස්ටාර්ට් වෙන්නේ නෑනේ. ඒ ඉතින් තල්ලු කරපන්. කරකෙක් වගේ බලපංකො මෙච්චර මේ හොඳට වැඩි තිබ්බ වාහනේට වෙච්ච දේ අප්පා. කවුද එලවන්නේ? උඹ තල්ලු කරපන් මම මේක එලවන්නම්. අම්මට සිරි මල්ලි මොකද්ද කැම්මේද? අයියා මේක 60 Mark 2. 60 Mark 2. අම්මට සිරි මේ ඕක හොඳයි යා. ඕක ලේසියෙන් ෂටර් එකේම යන්නේ නැහැ. ඔව් මේක යන්නේ නැහැ. ඔව් දැන් ඒ කියන්නේ මේ දවස් ටිකේම ඔය 5D Mark 4 එක්කගෙම ෂටර්ස් යනවා. ඕවා ගන්නේ නැහැ ලේසියෙන්.
A74 එක එහෙම ගියා නේ මොකද කැමරාග 6D Mark II 60 ෂෝක් කැමරග මේෝක ලේසින් ශටර ගන්න ඔව් නේද හරි එනම් වැඩි කරගන්න හරි මෙහෙ බලමු ඉනාලින්න මේ මොකද මේ වුනේ ෂටර් එකක් නෑ නේද ෂටර් බ්ලේඩ් ගියාවද පේනවද වඩා මුදලාරි ගහනවා වැඩි මගේ බිල්ඩින් එකට වඩා උඩින් යන්න යන්නේ ඌ ඒක වෙන්න දෙන්න බෑ ඒක වෙන්න දෙන්න බෑ සුපිරි බුලට් එකක් ඉන්නවා වැඩේට ඈ බුලට් එක බුලට් එකක් කියන්නේ බොස් සුපිරි ඇස්සාකාරයක් ඉන්නවා බොස්ට කියන්න වෙඩින් 7-8ක්ම කෙලවලා තියෙනවා අය පොර නෑ ඕ බොස් ඉන්නකෝ මං එයාව එක්කගෙන ඕම ඉන්නකෝ බොස් ඕම ඉන්න දෙන්නම් බඩා මං උඹට බොස් වෙන්න බුලට් එක එක්කන් ආ බොස් සුපිරි බුලට් එක ඉතින් මල්ලි කොහමද හොඳයි හොඳයි ඉතින් මේ මල්ලි ඔයාට පේනවද අතන අර උස්ස බිල්ඩින් එක තියෙන්නේ ඕ අර උස්ස බිල්ඩින් එකක් අර බඩා මුදලාරි අර හදන එකක් තියෙන එහා පැත්තේ ඒ කියන්නේ අර උසෙකට එහා පැත්තේ තියෙන ඔව් අරක මගේ බිල්ඩින් එක අර උසේ එක හරිද එතකොට අරක අර බඩාකාරය හදන එක කියපන්කෝ බං අර මේ පැත්තේ හදන බිල්ඩින් එක තියෙන්නේ ඕ මචං උඹට කියන්න තියෙන්නේ මේ බිල්ඩින් එක ලස්සනයි කියලා මචං හරි දැන් ඇයි දැන් මං කොට ලස්සනයි කියන්නේ උඹට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ උඹ කියපන් අර බිල්ඩින් එක ලස්සනයි නියමයි ලස්සන බිල්ඩින් එක අන්න එහෙම කියපන් බොසාගේ බිල්ඩින් එක තමයි ලස්සනම කාගේකද බොසාගේ බිල්ඩින් එක තමයි ලස්සනම ඒ ගහනවානේ සිරි මේ මං නම් කියන්නේ ඊළඟ බෝල්ට 6ක් ගහනවා. මටත් හිතෙනවා දැන් එක දිගටම ගහගෙන ආවනේ කට්ටිය දැන් අනිවාර්යෙන් මේ ටික අනිවාර්යෙන් යනවා අඩි මැච් එක පටන් ගත්තද මේ මොන එකකටද මූටන්නේ කියන්නේ? මේ මම කිව්වේ නෑ කිව්වේ නෑ. එහෙනම් මම කොහොමද දන්නේ? මම දන්නේ නෑ හැබැයි මම මේ ස්ටේටස් එකක් දැම්මා මැච් එක බලන්නට එන්න කියලා ඔය කරලා තියෙන්නේ. මේ පාරණ මැච් එක ගහයි වගේ ඈ මේ අපි මැච් එක ගැන කතා නොකර මැච් එක බලමු නේද? එහෙම කිසිම ගැම්මක් නෑනේ මැච් එක බලන ගමන් මැච් එක ගැන කතා කරන්න ඕනේ නෑ මම නම් කියන්නේ එහෙම මේ ගැම්මක් ඕනේ නෑ අපි මේ බලන විදියට බලමුනේ අම්මට සිරි මේ කුසල් මෙන්ඩිස් නම් අද ගේම ඇදයි යනවා ෂුවර් ෂොට් ඔව් කුසල් මෙන්ඩිස්ලා වැඩකාරය ඈ Number 6 for Mama. And it's Kushal Mendes going for a දැන් කවුද ඊළඟට එන්න ඉන්නේ? මේ වෙල්ලාල ගෙන එන්නේ අම්මට සිරි මේ වෙල්ලාලගේ නම් සුපිරි කොල්ල ඈ that's in the air, has to go. Easy gets to be around. මේ අරෝ කතා කරනවානේ අයියෝ මේ දැන් මම ආන්ස් කරන්න එපා. නෑ ගන්න කට් කරන්න. නෑ ආන්සර් කරන්න නැතුව මෙහෙම රිංගලා කට් වෙන්න දෙන්න මේ ලෑන්ඩ් කරනකම් ඕක ගෙවනම් ගන්න එපා. නෑ අම්මෝ නෑ පිස්සුද මොගේව ගන්න අම්මෝ මේ දන්නේ නම්බර එක අන්නෝන් එකක් හෙලෝ හෙලෝ මචං මේ මම අරෝ කතා කරන වෙන නම්බර එක මචන් කීප මේ මොකද සීන් එක මේ කොහෙද ඉන්නේ මචන් මේ අපි පොඩි ගමනක් යනවා අපි මැලේසියා යනවා බෝ ඈ මැලේසියා අම්මට සිරි ඕක නම් පට්ට කන්ට්‍රි ගෑ මොකේද යන්නේ
බස් නෑබොම් මේ ප්ලේන් එක යන්නේ. ප්ලේන් එක ඒ මොකක්ද යාලා ඉන්න එක එයාලා ඉන්න එක බං එයා ඇන්ටාර්ක්ටිකා. අඩ්ඩෝක සුප්පිරි යාලා ඉන්න එක ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් ඒ වගේ මේ වීඩියෝස් හැදෙන හැටි බලන්න ඕන නම් මගේ Instagram එකටයි Facebook එකටයි දැම්ම join වෙන්න. මම පල්ලෙහා description එකේ දාලා දෙන ඒ වගේ links ටික.